හෙලෝ යාළුවනේ කොහමද? මේක මගේ පළවෙනි වීඩියෝ එක මගේ channel එකේ. සෝ ඉතින් මම අද හදන්නේ මේ ජංගල් එකේ එක රැයක් survive වෙන්න. මගේ ගාව පොඩි කැම්පින් බඩු ටිකක් තියෙනවා. ඉතින් අද රැය අපි මේ ජංගල් එකේ survive වෙමු. අපි යමු වීඩියෝ එකට. හරි යාළුවනේ මම හිතනවා මට ඉන්න හොඳම තැන තමයි මෙතන කියලා. ඉතින් අපි පොඩ්ඩක් මෙතන සුද්ධ කරලා පොඩ්ඩක් මේ ටික අපි ප්ලාස්ටික් අයින් කරලා පොඩ්ඩක් සුද්ධ කරගමු. එතන සුද්ධ කරද්දී මට මාරව වැලක් වගේ දියක් හම්බුණා. මම හිතනවා ඒක මම තියාගන්නවා මොකද මේකෙන් මට පස්සට මොකක් හරි වැඩක් ගන්න පුළුවන් වගේ. ඒක නෑ මේක වැලක් මේක මොකක් හරි මේක ගන්න පුළුවන් කියලා මට හිතෙනවා ඒක මම මේක තියාගන්නවා. ඉතින් ඔක්කොම ටික අයින් කරලා දාමු. මේක පොඩ්ඩක් කැලේ යනවාට මට කියන්න ඕන දෙයක්. ඕගොල්ලෝ සාමාන්‍ය කැලේ යනවා නම් අපිට එහෙම ගොඩක් හොයාගන්න නැහැනේ. අපිට නිතර අවශ්‍ය වෙන දෙයක් තමයි මේ වැල්. මොකද අපිට අපේ ෂෙල්ටර් එක උනත් හදාගන්න මේ වැල් ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට එහෙම හොයාගන්න ඕනේ නම් මෙන්න මෙහෙම බිම පොඩ්ඩක් පාදලා බලන්න. ඉතින් මෙන්න මේ වගේ වැල්. මේ ගොඩක් හයියේ. ගොඩක් හයියේ මේ වල මේ පොඩි වැල් මෙන්න මේ තියෙන. සාමාන්‍ය මේකේ මේක ගන්න පුළුවන් මේ. තව මේ වගේ හයිය වැල් තියෙනවා. මේ විදිහින් අපිට හොඳ ගියක් ගන්න පුළුවන් අපේ ෂෙල්ටර් එක හදාගන්න. ඉතින් ඒක ඔයාලට මට අරගත්තේ යා බලන්න. දැනට මම මේ වගේ ක්ලීන් කරලා තියෙනවා. සුද්ධ කරලා තියෙනවා. ඉතින් මේ තව ටිකක් මේ කොළ ටික අතුගා ගන්න ඕන. ඒ නිසා ඉතින් පොඩි ඉදලක් ඕනේ. ඉතින් අපි හදමු. ඒ ඔයගොල්ලන්ට මම කිව්වා මේ අල්ලවල තියෙන වැදගත්කම ඒක ළම විදියට ඉතින් පාවිච්චි කරන්න පුළුවන්. හරි යාළුවනේ මම දැනට මේ මෙතන සුද්ධ කරගත්තා. මට හිතෙනවා දැන් නම් මගේ බංගුව හදාගන්න ටයිම් එක තමයි මේක. මෙතන වහලක් ඕනේ නැහැ කියලා හිතෙනවා. මොකද මේ මෙතන ගහක් තියෙනවා අවුලක් නැහැ. මේ අපි වැස්සොත් පොඩි වහලක් හදාගමු. දැනට මැස්ස හදාගත්තා නම් මට හොඳයි කියලා හිතෙනවා. මේ ඉතින් ඕගොල්ලන්ට පේනවා කොහොමද අපේ බිම කියලා. මම හිතනවා මේ ඇති වෙයි කියලා. ඉතින් බලමු. ඉස්සරහට අපි ඉතුරු ටිකක් හදලා දාමු.
ඉතින් මම ඔයගොල්ලන්ට මේ කලින් කිව්වා වගේ මේ වැල් ටික මාරම වටිනවා. මේ කැලේකට ඇවිල්ලා මේ වගේ එකක් හරි හදා ගන්නවා නම් මම අද මුකුත්ම ගෙනාවේ නැති නිසා ඒ කියන්නේ මං ගාව මේ වගේ ලෙන්න මේ ගේම ගහනවා බලමු. වැඩි භාගයක් විතර ෆිනිෂ් කරලා තියෙන්නේ. තව තියෙනවා. යාළුවනේ දැනට මගේ ඇඳලා රෙඩි. දැන් ඉතින් තේ එකක් වගේ තිබ්බනම් මරු මේ වෙලාවට. බලමු. අපි තේ එකක් හදාගන්න මේ පොඩි ගිනි මැලයක් වගේ ගහ ගන්නත් ඕන. මොකද ගිනි මැලයක් කොහොමත් ඕන වෙනවා. මේ රැළ නිදාගත්තින් මෙතන මදුරු අනිවාර්යෙන්ම ඉන්නවා. මේ මදුරු ටික ඉන්න හින්දා උන් එක නිදා ගන්න බෑනේ. ඒ නිසා අපි උන්ව බන්නන්න ගිනි මැලයක් හදාගමු. අපි ප්ලේන් ටික ගහනවා මේ ඉතින් දැන් හවස මම හිතන්නේ පහට වගේ පා මාරට විතර වගේ තියෙනවා. තඩියකින් නිදා ගන්නත් ඕනේ. කොහොමද තඩියකින් කලවර වෙනවා. මේක බට්ට මාතල්ලෑ. මේ ප්ලේන් ටිකක් ගහන ගමන් මේම කැලේ ඉන්න එක මාරම එක්ස්පීරියන්ස් එක. ඉතින් රැඩ මොනවාරි කන්න හොයාගන්න. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු මොනවද හොයාගන්න. ඉතින් හරියාලුනේ මම දොරට ඇවිල්ලා ඉන්නේ. මාළුවෙක් අල්ලගන්න. අපි මාළුවෙක් අල්ලගමු. හැබැයි මගේ ගාව බිලි කොකු කටු මුකුත්ම නැහැ. මම හිතනවා පොඩි ස්ප්‍රේ එකක් පොඩි හෙල්ලක් වගේ කපා ගත්තා නම් මේ ලීයකින් අපිට ඒකෙන් ඇනලා මාළුන් අහන්න ගන්න පුළුවන් කියලා. ඉතින් අපි මේ ඒකට හරියන ලීයක් බලලා කපා ගමු. යමුකෝ.
ඉතින් යාළුවනේ අපේ හෙල්ල රෙඩි. මේ පැත්තෙන් තනි මාළුවෙට මේකෙන් මාළුව රංචුවකට. ඉතින් අපි අපේ රෑ කෑමේ කල්ලගමු. රංගනවා යාළුවනේ. දෙකනම මේ ගලාස් ඇති කියලා. යාළුවනේ මේ ගලාස් නේ. ඩල් වෙයිට් එකේ ඉඳලා අදිර පොඩ්ඩක් පහදි වෙනකන් ඉඳලා තමයි අපිට වල්ල ගන්න. හරි යාළුවනේ මම එක මාළුවෙක් අල්ලගත්තා. මම හිතනවා මට ඌව විතරක් ඇති කියලා අද දවසේ ඉන්න. මම හදන්නේ දැන් ඌව පොඩ්ඩක් පුච්චලා කන්න. ඉතින් මගේ ගාව වෙන මොකුත් නැහැ. අපි යමුකෝ මේ වැඩේ ටික කරන්න. ඌව අපි සුද්ධ කරගෙන ඉමු. යාළුවනේ ගින්දර වැඩිද මන්දා මාළුවා පිච්චිලාද කියලා හිතෙනවා. අද අපි මොකක්මරි පොඩ්ඩක් ෆ්‍රයි කරගන්න ඕන. මට ලුණු ඒවා මේ මුකුත් ඔන්න බඩ පුරව ගන්න තිබ්බනම් හොඳටම ඇති. මේ මාළුවා මේවා පොඩ්ඩක් oh my god. අලුව පොඩ්ඩක් කුඩු වුණා වගේ. කාමද? කොරියන් ස්ටික් වලින් අද වැඩේ කරන්නේ.
හරි. ලුණු නැති වුණොත් මාළුව පුච්චලා කනකොට හරිම ෆ්‍රෙෂ් රහක් වෙනවා. නැත්තම් ඉතින් කුමින්නත් පොඩ්ඩක් දාන්න. මාළුව පිච්චුණා කියන්නේ කරවල වගේ වෙන්න පිච්චුණා. හරි අරුණේ අපි වීඩියෝ එක අවසානට ඇවිල්ලා ඉන්නේ. මම දැන් නිදිමතයි මහන්සි. මාළුව රසයි. ඇත්තට මාළුව රසයි. අවුලන්නේ අපි එන ආයි වීඩියෝ එකකින් හම්බෙමු. ආයෙත් subscribe කරලා තියාගන්න. bye.